ආණ්ඩුව හැදුවේ නොවැම්බර් 21. අදට මාස 4යි දින 14යි. හැබැයි අපිට සතුටු වෙන්න පුළුවන්. ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් නොකරපු දැවැන්ත අඩි තියලා හොඳ ගමනක් අපි ආරම්භ කළා තියෙනවා මේ මාස 4ට විතර. අපි එනකොට භාණ්ඩාගාරේ සංචිත ඩොලර් මිලියන 20ක් නැතුව තිබුණා. දැන් අම්මා පාල්ලා තියෙනවා ඩොලර් මිලියන 6190. අප්පුඩිය නම් සැරමදි වගේ. ඔබ මේ දුටුවේ පසුගියදා නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා විසින් ගාල්ලේ පැවති ජනහමුවකදී ජාතික ජනබලවේග රජය බලයට පත්වන විට ශ්‍රී ලංකාවේ භාණ්ඩාගාරය සතුව තිබුණේ ඇමරිකානු ඩොලර් මිලියන 20ක් පමණක් බවට සිදු කළ ප්‍රකාශයක්. මේ ප්‍රකාශය ගැන සමාජයේ විශාල කතිකාවතක් මේ වන විට ඇති වෙලා තියෙනවා. නිල විදෙස් සංචිතයේ IMF දුන් ඉලක්කය අභිබවා ගොස් ඇති බව මහ බැංකුව අධිපති පැවසූ බව දක්වමින් බොහෝ දෙනා මෙන්න මේ සමාජ මාධ්‍ය සටහනත් ෂෙයා කරගන්නවා අප දුටුවා. ඉතින් මේ ප්‍රකාශයත් මාලිමා රජයේ පත්වන විට තිබූ ඩොලර් සංචිත සම්බන්ධයෙන්ුත් ෆැක්ට් ප්ලස් අපි විමර්ශනයක් සිදු කළා. 2025 ජනවාරි 6 වන දින දෙරණ 360 වැඩසටහනට එක්වෙමින් මහ බැංකුව අධිපතිවරයා පවසා සිටියේ 2024 වසරේ රඳවා ගැනීමට අපේක්ෂා කළ ඉලක්කගත විදෙස් සංචිත ප්‍රමාණය වූ ඩොලර් බිලියන 5.6ක ඉලක්කය ඉක්මවා යමින් ඩොලර් බිලියන 6.5ක විදෙස් සංචිත ප්‍රමාණයක් රැස් කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වූ බවයි. 2025 වසර අවසානයේ එය ඩොලර් බිලියන 7ක ඉලක්කය වෙත ළඟා වීම අපහසු කාර්යයක් නොවන බවත් ඔහු පවසනවා. මේ ගැන මහ බැංකුවේ දත්ත අනුව 2024 දෙසැම්බර් මාසයේ අවසානයේ මෙරට පැවති විදෙස් සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 6.0448ක් වනවා. ඒ අනුව එම කාලයේදීත් IMF ඉලක්කය වන ඩොලර් බිලියන 5.6 ඉක්මවා ගොස් ඇති බව ඔබට පැහැදිලි වෙනවා ඇති. ඒ අනුව මාලිමා රජයේ පත්වන විට ශ්‍රී ලංකාවේ භාණ්ඩාගාරය සතුව තිබුණේ ඇමරිකානු ඩොලර් මිලියන 20ක් පමණක් බවට නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා සිදු කළ ප්‍රකාශයද අසත්‍ය බව අපට තහවුරු වනවා. ගෝඨාභය ජනාධිපතිවරයාගේ කාලයේ පැවති දරුණු ආර්ථික අර්බුදය හමුවේ ඇති වූ විරෝධතාවලින් අනතුරුව 2022 වසරේ ජූලි මාසයේදී රනිල් වික්‍රමසිංහ ජනාධිපති තනතුරේ වැඩ පටන් ගන්නා විට ලංකාවේ මුළු විදෙස් සංචිත ප්‍රමාණය පැවතියේ ඇමරිකානු ඩොලර් බිලියන 1.8ක් ලෙසයි. නමුත් ඔහු රට පාලනය කළ වසර දෙකහමාරක කාලය ඇතුළත විදෙස් සංචිත ඩොලර් බිලියන 5.9ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව ආර්ථික අර්බුදයෙන් පසු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ කාලයේ ක්‍රමයෙන් මෙරට විදෙස් සංචිත ඉහළ ගොස් ඇති බව අපට පැහැදිලි වෙනවා. ඒ වගේම මේ වසරේ මාර්තු වන විට IMF ඉලක්කය වන ඩොලර් බිලියන 7ක ප්‍රමාණය ඉක්මවා නොමැති බවත් වාර්තා අනුව පෙනී යනවා.